ඉතින් මොයිස්ට් එකට තියෙනවා. හායි. අද බ්‍රවුනි එකක් හදමුද රෙඩ් වෙල්වට් කේක් එකක් හදමුද? නෑ එහෙම නැත්නම් ওই දෙකම එකතු කරලා රෙඩ් වෙල්වට් ෆජ් බ්‍රවුනි එකක් හදමුද? එහෙනම් එන්නකො මොනවද මේකට ඕන වෙන්නේ කියලා බලන්න. අපිට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම කොටස් 3කට බෙදාගෙන තියෙන්නේ. මොකද අපිට මේ ෆජ් බ්‍රවුනි එක හදන්න ස්ටෙප්ස් 3ක් ෆලෝ කරන්න වෙනවා. මම කොටස් 3කට වෙන වශයෙන් බෙදාගෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔයාලට පැහැදිලි කරන්න ලේසි විදිහට මම අරේන්ජ් කරගත්තා. මේ ඔයාලට පේන්නේ මම ඒ විදිහට කොටස් 3කට අවශ්‍ය ද්‍රව්‍ය වෙන වෙනම වෙන් කරගෙන ලෑස්ති කරගත්ත විදිහ. දැන් අපි එකින් එක බලමු අපිට මේ බ්‍රවුනි එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණවල් වලින් ඕන වෙනවද කියලා. මේ ගන්න හැම දෙයක්ම අපි මෙෂරින් කප් වලින් හරි ස්පූන්ස් වලින් හරි මෙෂර් කරලා ගමු. එතකොට වරදින්න නැතුව හදාගන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එකට අපිට අවශ්‍ය වෙනවා බටර් කප් එකක ප්‍රමාණයක්. ඊළඟට සෙමි ස්වීට් චොක්ලට් කප් 3න් එකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ හැම දෙයක්ම මෙෂරින් කප්ස් වලින් මෙෂර් කරලා ගන්න. ඊළඟට මෙතන ඔයාලට පේන්න තියෙන්නේ කොකෝ පවුඩර් ටේබල් ස්පූන් 3ක ප්‍රමාණයක් අවශ්‍ය කරනවා. ඊළඟට පොල් තෙල් ටේබල් ස්පූන් 3ක ප්‍රමාණයක් අවශ්‍ය කරනවා. මේ විදිහට පොල් තෙල් ටිකත් මෙෂර් කරලාම අරගන්න. ඊළඟට දැන් මේ ඔයාලා දකින්නේ අපිට විනාගිරි අවශ්‍ය වෙනවා. විනාගිරි තේ හැන්දක ප්‍රමාණයක් තමයි මම අරගත්තේ. හරි. දැන් ඊළඟට බලමු අපේ සෙකන්ඩ් ස්ටෙප් එකට මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 3ක්. සාමාන්‍යයෙන් ලොකු බිත්තර 3ක් අවශ්‍ය වෙනවා. ඊළඟට දුඹුරු සීනි කෝප්ප භාගයක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊළඟට වැනිලා තේ හැන්දක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් මේ ඔයාලා දකින්නේ powdered sugar කෝප්ප 1/4ක් මම මෙතන අරගෙන තියෙනවා. සාමාන්‍ය සීනි හොඳට ග්‍රයින්ඩ් එකේ දාලා කුඩු කරලා තමයි මම අරගත්තේ. ඒත් එක්කම අපිට ඊළඟට අවශ්‍ය වෙනවා රෙඩ් කලර් ෆුඩ් කලරින් ටිකක් ඕනේ. ඒකෙන් තේ හැන්දක ප්‍රමාණයක් තමයි මම පාවිච්චි කරන්නේ අද. ඊළඟට මෙතන ඔයාලට පේන්න තියෙන්නේ කෝප්ප 4න් 3ක ප්‍රමාණයක් පාන් පිටි. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා චොක්ලට් චිප්ස්. ඒකත් කෝප්ප 4න් 3ක ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට පාන් පිටි චොක්ලට් චිප්ස් එකයි දෙකම එකම සමාන ප්‍රමාණ වලින් තමයි ගන්න ඕනේ. හරි. දැන් මේ ඔයාලට පේන්නේ අපේ තුන්වෙනි පියවරට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. දැන් ඔයාලා මෙතන දකින්නේ මම මේ අරන් තියෙන ක්‍රීම් චීස් මට වර්ග දෙකකින් හම්බ වුණේ. ක්‍රීම් චීස් අපිට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 225ක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා සවර් ක්‍රීම් මේස හැඳි දෙකක ප්‍රමාණයක්. සවර් ක්‍රීම් වෙනුවට ඔයාලට ග්‍රීක් යෝගට් එහෙම නැත්නම් මී කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බිත්තර එකක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපිට සීනි කෝප්ප 4න් එකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම වැනිලා තේ හැන්දක් විතර අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි කෝන් ස්ටාර්ච් තේ හැන්දක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හරි එහෙනම් දැන් ඉක්මනටම බලමු මේ රස ෆජ් බ්‍රවුනි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ලිපේ ගින්දර ටිකක් මීඩියම් හීට් එකේ වගේ තියාගෙන අපි මුලින් සූදානම් කරගත්ත බටර් කෝප් එක ප්‍රමාණයක් මේ විදිහට භාජනයට දාලා ඒ බටර් ටික දිය කරගමු. දිය කරගෙන ටිකක් දුඹුරු පහයට හැරෙනකන් අපි මේ බටර් ටික රත් කරගන්න ඕනේ. මේ විදිහට මිනිත්තු 6-7ක් ලිපේ තියාගෙන ඉන්නකොට ඔයාලට පේනද දැන් ටිකක් පාට වෙනස් වෙලා තියෙන බටර් එකේ. ඊළඟට අපි කපාගත්ත සෙමි ස්වීට් චොක්ලට් ටික එහෙම නැත්නම් ඩාර්ක් චොක්ලට් ටික බටර් එකට දාලා බටර් එකත් එක්ක ඒක දිය කරගන්න ඕනේ. චොක්ලට් ටික හොඳින් දිය කරගෙන ඊළඟට මම එකතු කරගන්නේ කොකෝ පවුඩර්. ඒත් එක්කම මම පොල් තෙල් ටිකත් මේ වෙලාවෙදිම එකතු කරනවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරලා මේ මිශ්‍රණය ටිකක් වෙලා නිවෙන්න තියන්න ඕනේ. හරි. අපි දැන් බටර් එකත් එක්ක ලිපේ දිය කරගත්ත චොක්ලට් මික්ස් එක මේ විදිහට මම නිවෙන්න තියාගත්තා. දැන් අපි ඊළඟට තවත් මේ වගේ බෝල් එකක් අරගෙන අපි ඊළඟ ස්ටෙප් එක අපි කරන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් මේ බිත්තර තුන අපි එක එක මේ බෝල් එකට දාගමු.
හැමතිස්සෙම බිත්තර වෙන වෙනම කඩන්න. මොකද එකක් හරි නරක් වෙලා තිබුණාට ඔක්කොම බිත්තර ටික විසි කරන්න වෙයි. දැන් මේ බිත්තර තුනත් එක්කම අපි කලින් සූදානම් කරගත්ත බ්‍රවුන් ෂුගර් කෝප්ප භාගයක ප්‍රමාණය මේ බිත්තරයකට දාගමු. ඊළඟට අපිට මේකට ඕනේ වැනිලා තේ හැඳි එකක්. මේ විදිහට මෙෂරින් ස්පූන් එකෙන් වැනිලාම ගන්න. වැනිලා තේ හැඳි එකමයි ඒක තිබුණේ. හරි අපි ඒ ටික ඔක්කොම මේකට දාගමු. දැන් අපි බෝල් එකට දාගත්ත සීනි, බිත්තර, වැනිලා හොඳින් මේ විදිහට බීට් කරගන්න ඕනේ. හරි දැන් අපි මේ වෙලාවට අපි පවුඩර් කරගත්ත sugar ටික මේ වෙලාවේ එකතු කරගමු. දැන් මේ විදිහට ඒ ටිකත් හොඳින් සීනි ටික ඔක්කොම බිත්තර එකත් එක්ක මික්ස් වෙලා ටිකක් දිය වෙනකම් මේ විදිහට බීට් කරගෙන දැන් මම මේ එකතු කරන්නේ red color food coloring තේ හැන්දක ප්‍රමාණය. දැන් ඊට පස්සේ ඒකත් අපි මේ මිශ්‍රණයත් එක්ක හොඳට මේ විදිහට බීට් කරගන්න ඕනේ. දැන් මේ වෙනකොට මගේ chocolate mix එක මේ විදිහට නිවිලා තියෙන්නේ. දැන් මම ඒක මගේ red color mix එකත් එක්ක එකතු කරලා හොඳට mix කරගන්නවා. ඊළඟට දැන් මම මේ එකතු කරගත්තේ පාම් පිටි සහ chocolate chips ටික. දැන් මම බීටර් එක නතර කරලා තමයි මේ විදිහට අර බීටර් එකේ කොකු දෙකෙන් fold කරගන්නේ. මම හිතුවා ඊට වැඩිය ලේසි මේ විදිහට ලී හැන්දකින් fold කරගන්න එක. ගොඩක් බීට් කරන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙතනදී chocolate mix එකයි red color mix එකයි හොඳට fold කරලා mix කරගන්න එක විතරයි. හරි. අපේ දැන් මේ මිශ්‍රණය දැන් මේ වෙලාවේදී අපි හදලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ cream cheese මිශ්‍රණය හදාගන්න. හරි මේ විදිහට වෙනම බෝල් එකක් අරගෙන මම cream cheese ටික දාගන්නවා. ඊට පස්සේ ඒකටම බිත්තරයක් එකතු කරලා ඊළඟට මම sour cream මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. sour cream වෙනුවට මම අද පාවිච්චි කරන්නේ මී කිරි. ඊළඟට සීනි කෝප්ප 4න් එකක ප්‍රමාණයක් මේ වෙලාවෙදිම එකතු කරගමු. දැන් මම එකතු කරන්නේ වැනිලා තේ හැන්දක ප්‍රමාණයක්. මම දැන් එකතු කරන්නේ corn starch තේ හැඳි එකක ප්‍රමාණයක්. දැන් අපි ළඟට මේ ඔක්කොම ද්‍රව්‍ය ටික මේ විදිහට හොඳින් බීට් කරගන්න ඕනේ. cream cheese ටිකේම හොඳට දිය වෙලා හොඳ creamy ගතියට එනකම් මේ mixer එක අපි හොඳට බීට් කරගමු. හරි දැන් අපි අපේ brownie එකට අවශ්‍ය batters දෙකම හදලා ඉවරයි. දැන් මම මේ වෙලාවේදී අඟල් 10ක් දිග අඟල් 8ක් පළල tray එකකට මුලින්ම මේ විදිහට baking paper එකක් දාගෙන ඊට පස්සේ මම අපේ red color batter එකකින් එක layer එකක් මේ විදිහට tray එකට දාගන්නවා. ඊට පස්සේ ඒ layer එක සමානව මුළු tray එකෙම පැතිරිලා යන විදිහට හොඳට තුනී කරගමු මේ විදිහට. ඊළඟට ඒ layer එකට උඩින් මම හදාගත්ත cream cheese layer එක උඩින් දාගන්නවා මේ විදිහට. ඒකත් එක සමානව මුළු tray එකේම පැතිරිලා යන විදිහට දාගමු. ඔයාලට මේ tray එක මට හිතෙනවා ටිකක් ලොකු වැඩි කියලා. ඊට වැඩිය පොඩි tray එකක වුණත් හදාගන්න පුළුවන්. එතකොට ටිකක් brownie එක ටිකක් ඝනකමට ගන්න පුළුවන්. batter එකත් ගානට ඇති වෙයි කියලා හිතනවා. මම ගත්ත tray එක ටිකක් ලොකු වැඩි. මුලින්ම chocolate mix එකේ layer එක දාගෙන ඊළඟට දෙවෙනියට මේ වගේ cream cheese layer එක දාගෙන අපි ආයෙත් ඉතිරි chocolate mix එක මේකට උඩින් තව layer එකක් විදියට දාගන්න ඕනේ. උඩින් දාගන්න. දැන් මේ ඔයාලා දකින්නේ මගේ ඉතිරි ඔක්කොම chocolate mix එකෙන් මේ විදිහට මම cream cheese layer එකට උඩින් ඒ layer එක දාගන්නවා. මේ වෙලාවේදී අපි ඉතුරු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක්කොම batter එක මේ විදිහට උඩින් දාගෙන හොඳට ඒකත් evenly flat කරගමු අපේ tray එකේ. හරි. ඊට පස්සේ ඊට උඩින් මම මේ විදිහට ඉතුරු කරගත්තු cream cheese එකෙනුත් තැන් වලින් මේ වගේ පොඩි ප්‍රමාණවල් වලින් දාගන්නවා. එතකොට මේක අපිට බේක් වුණාම අන්තිමට ඇත්තටම ලස්සනට රටාවක් වගේ බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඉතුරු cream cheese ටිකත් මේ විදිහට දාගෙන විනාඩි 10ක් preheat කරගත්ත oven එකේ අංශක 180ට විනාඩි 25ක් 30ක් අතර බේක් කරගන්න ඕනේ. oven එකට දාන්න කලින් දෙතුන් සැරයක් මේ විදිහට ටැප් කරගන්න.
හරි දැන් මේ ඔයාලා දකින්නේ මම බේක් කරගත්ත මගේ රෙඩ් වෙල්වට් ෆජ් බ්‍රවුනි එක. ඉතින් පේනවනේ ක්‍රස්ට් එකේ සද්දේ. ඉතින් ඒ වගේ රසම රස ෆජ් බ්‍රවුනි එකක් ඔයාලටත් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් නිතර නම් මේ වගේ දේවල් කන්න හොඳ නැහැ. මොකද ඉතින් පැණි රස ටිකක් වැඩිනේ මේ වගේ කෑමවල. නමුත් ඉතින් ඉඳලා හිටලා හරි මේ වගේ දෙයක් හදලා බලලා ඔයාලගේ පවුලේ අයත් එක්ක රස බලන්න අමතක කරන්න එපා. හරි දැන් මම මේ විදිහට ට්‍රේ එකෙන් අයින් කරලා බෝඩ් එක උඩ තියාගන්නවා. හරි මේ වෙලාවේ oven එකෙන් ගත්ත ගමම්ම නිසා ටිකක් උණුයි මේක. ටිකක් නෙවෙයි අතටම ගොඩක් උණුයි. ඒත් ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මටත් මේකේ රස බලනකම් ඉවසිල්ලක් නැති නිසාත් අපි එහෙනම් කෑල්ලක් කපලා කාලා බලමු කොහොමද මේකේ රස කියලා. උඩ හොඳට ක්‍රස්ට් එක විදිහටත් බ්‍රවුනි එක ගොඩක් සොෆ්ට් එකටත් තියෙනවා. දැන් මේ වෙලාවේ මේක උණුවෙන් තමයි මම මෙහෙම කපලා ගත්තේ. එහෙම නැත්නම් ඔයාලට මේක පහුවදාට කන්නත් පුළුවන් ටිකක් කූල් කරලා. එහෙමත් මේක රසයි. මේ මම උණුවෙන් කන්නේ කට පිච්චෙනවා. හැබැයි මාර රසයි හදලා බලන්න. මේ අර හොඳට ෆජි ගතියට තියෙනවා. ඔන්න ඉතින් මගේ රියැක්ෂන් එකෙන්ම පේනවනේ මේක කොච්චර රසද කියලා. එහෙනම් ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලලා රස කොහොමද කියලා මටත් කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.